අධර්ම රාගයයි, විෂම ලෝභයයි, මිත්‍යා ධර්මයයි. මේ කෙලෙස් වර්ධනය වෙනකොට මිනිස්සු අකුසල් වලින් විකෘති වෙලා, කෙලෙස් වලින් විකෘති වෙලා සත්තුන්ට අන්තයි කියන. එළුවෝ බල්ලෝ බලල්ලෝ තිරිසන් වගේ මිනිස්සු කියන ලෝකේ වෙනකොට අනාගතේ ඉතිරි වෙන්නේ. එතකොට එවැනි කාලයකට තමයි අපි මේ යන්නේ. තිරිසන් වගේ විකෘති සත්තු තමයි අනාගත ලෝකේ ඉන්නේ. එතකොට මිනිස් ආයුෂ අවුරුදු 10 වෙනකොට මිනිස්සු බල්ලෝ බලල්ලෝ වගේ, තිරිසන් වගේ, රාගේ සත්තු වගේ හැසිරෙනවා කියන. එතකොට අපිට පේනවා බුදුවරු පහළ වෙන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයත් අවුරුදු 100ත් අතර කාලේ. ඒක තමයි බලන්නේ දෙව්ලොව ඉඳන් බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක්ද කියලා බලනවා. දැන් බලන්න මේ මහා බද්ද කල්පය, අපි කතා කරේ මේ මහා බද්ද කල්පය ගැන. මේ මහා බද්ද කල්පයේ පළවෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 40000 වෙච්ච තැන තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ පළවෙනි අන්තක් කල්පයේ තුල. එතකොට කකුසඳ බුදුහාඳුර පිරිනිවන් පෑවට පස්සේ ඒ බුද්ධ ශාසනෙත් අතුරුදහන් වෙලා අර 40000ට තිබ්බ ආයුෂ අඩු වෙවි ඇවිල්ලා අවුරුදු 10ට අඩු වෙලා පළවෙනි අන්තක් කල්පේ විනාශ වුණා. එතනින් මේ මහා බද්ද කල්පේ පළවෙනි අන්තක් කල්පේ අවසానයි. ඊට පස්සේ ඒ අන්තක් කල්ප විනාශයකදී වෙන්නේ කෙලෙස් උස්සන්න වෙලා එක්ක මිනිස්සු ස්වභාව ධර්මයෙන් විනාශ වෙනවා, එක්ක ජලයෙන් විනාශ වෙනවා කියන. එක්ක ගින්නෙන් විනාශ වෙනවා අන්තක් කල්ප. එක්ක සුළඟෙන් විනාශ වෙනවා. එහෙම නැත්නම් මිනිස්සු මෘග සංඥා පහළ වෙලා එකිනෙකා ව්‍යායුධ වලින් මරාගෙන විනාශ වෙනවා. මේ අන්තක් කල්ප විනාශවලදී ටික දෙනෙක් ජීවිත බේර ගන්න. ඔක්කොම ලෝකයාම විනාශ වෙන්නේ නැහැ. කෙලෙස් උස්සන්න වෙලා මරාගෙන විනාශ වෙනකොට ටික දෙනෙක් බේරෙනවා. දැන් අර පළවෙනි අන්තක් කල්පේ අවුරුදු 10ට අඩු වෙලා විනාශ වෙලා ටික දෙනෙක්ගේ ජීවිත බේරුණා. ඒ අයගෙන් පටන් ගත්තේ මේ මහා බද්ද කල්පයේම දෙවනි අන්තක් කල්පය. එතකොට පරම්පරාවට ඒ අය ටික ගුණධර්ම පුරණ යුගයක් ආයි මතුවෙනවා කියනවා. එහෙම ගුණධර්ම පුරාගෙන යනකොට ලෝකේ එන්න බොහෝම දියුණු දිව්‍ය ලෝක වගේ සැප බහුල කාල බලවත් වෙනවා. මිනිස්සුන්ගේ ගුණධර්ම බලවත් වෙනකොට ආයමත් දෙවනි අන්තක් කල්පෙත් අර ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයටම වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 30000 වෙච්ච තැන තමයි කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඔන්න එතකොට කකුසඳ බුදුහාඳුර පහළ වුණේ පළවෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40000යි. කොණාගමන බුදුහාඳුර පහළ වුණේ මේ මහා බද්ද කල්පේම දෙවනි අන්තක් කල්පේ. ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30000යි. ඒ 30000 ආයුෂත් අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා දෙවනි අන්තක් කල්පේ විනාශ වෙනවා. ඊට පස්සේ ජීවිත බේරෙන අයගෙන් ආයුෂ ආයි ටික වැඩි වෙවි අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙන කාලයක් එනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ අඩු වෙවි ඇවිල්ලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000 වෙච්ච කාලේ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. මේ මහා බද්ද කල්පයේ තුන්වෙනි බුදුහාඳුරු කාශ්‍යප බුදුහාඳුරු පහළ වෙනකොට මහා බද්ද කල්පයේ තුන්වෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. ඒ 20000 ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක් කල්පේ විනාශ වෙනවා. ඊට පස්සේ පටන් ගන්න ඉතුරු වෙන ටික දෙනෙක්ගෙන් හතරවෙනි අන්තක් කල්පේ. ඒ හතරවෙනි අන්තක් කල්පේ ආයෙමත් ටික ආයුෂ වැඩි වෙලා අර විදිහටම අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආයුෂ අඩුම වෙලා අවුරුදු 120ක් වෙච්ච තැන තමයි අපේ ගෞතම බුදුහාඳුර පහළ වෙන්නේ. එතකොට බලන්න උන්වහන්සේගේ ආයුෂ ගත්තොත් කකුසඳ බුදුහාඳුරන්ගේ කාලේ 40000ක්. කොණාගමන බුදුහාඳුරන්ගේ කාලේ 30000ක්. කාශ්‍යප බුදුහාඳුර පහළ වෙනකොට තුන්වෙනි අන්තක් කල්පේ 20000ක්. අපේ ගෞතම බුදුහාඳුර පහළ වෙන්නේ හතරවෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක් වෙච්ච තැන. 100ට වඩා චුට්ටයි වැඩි. 100ට වඩා පහළට ආයුෂ පිරිහුණා නම් මේ මහා බද්ද කල්පේ හතරවෙනි අන්තක් කල්පේ බුදුරු පහළ වෙන්නේ නැහැ. එතකොට යන්තම් අපේ පිනකට එදා අපේ ගෞතම බුදුහාඳුරෝ පහළ වුණා. දැන් හිතන්න උන්වහන්සේ දැන් අපිට තේරෙන ටිකක් කියමු. දැන් ඔය කියපු ඔක්කොම අපි තේරුම් ගත්තට අපිට ගොඩක් තේරෙන්නේ නැති දේවලුත් ඇතිනේ.
දැන් අපිට තේරෙනම තේරුම් ගන්න පුළුවන් චුට්ටක් හිතන් මෙහෙම. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු සාමාන්‍ය ආයු අපේක්ෂාවම අවුරුදු 120යි. හැබැයි ඊට වඩා දැන් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. විසාකා, ආනන්ද හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ ඔය වගේ මහරහතන් වහන්සේලා ගිහි උපාසක උපාසිකාව පවා අවුරුදු 120ක් නිරෝගීව ජීවත් වෙච්ච අය ගැන සඳහන් වෙනවා. එතකොට පින්වත්නි අපිට පේනවා එහෙනම් අදට වඩා බුදුහාමුදුරන්ගේ කාලේ ආයුෂ අවුරුදු 50කින් 60කින් හරි යම් වැඩියක් තිබිලා තියෙනවා. දැන් අද හිතන්න අද අපි ඉන්න කාලේ මේ බණ ටික අහන අද මේ ජීවත් වෙන කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිලා නැද්ද කියලා බලන්න. දැන් අද වෙනකොට සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 65, 70, 75 සමහර රටවල් තියෙන අවුරුදු 75, 80 උපරිම ඔය වගේ 70, 80 අතර. ඔබ සාමාන්‍යයෙන් හිතමු 70යි කියලා. අපි නිකන් සාමාන්‍යයෙන් මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ගත්තොත් අද කෝටි 700කට වඩා ජීවත් වෙන ලෝක ජනගහනේ එක එක රටවල් වල ආයු අපේක්ෂාවේ අවුරුදු කීපය අඩු වැඩිකක් තියෙනවා. හැබැයි අපි සාමාන්‍යයක් හිතමු මේ ලෝකේ දැන් ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 70ක විතර කියලා හිතා ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අපි ඉන්නේ අවුරුදු 2563 ඉවරයි. එතකොට අවුරුදු 2563ත් අයින් කරමු 2500යි කියලා ඔබ හිතන්න. අවුරුදු 2500ක් වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120 ඉඳන් අඩු වෙලා දැන් 70 මට්ටමට අඩු වෙලා. එතකොට අපිට පේනවා ආයුෂ අඩු වෙන වේගය. අවුරුදු 100කට අවුරුදු 2කින් වගේ තමයි ආයුෂ අඩු වෙවි ඇවිල්ලා තියෙන්නේ. මේ වේගෙන් අනාගතයේ හිතුවොත් තව අවුරුදු 2500ක් යනකොට මේ 70 වෙනුත් තව 50ක් අඩු වුණොත් 20යි. එතකොට බුදුහාඳුරෝ පිරිනිවන් පාලා අවුරුදු 5000 වෙනකොට 13 වහන්සේලා පිරිනිවන් පානකොට සිරිපා සටහන් ලෝකෙ මැකෙනකොට බුද්ධ අධිෂ්ඨාන අවසන් වෙන දවස වෙනකොට මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20ට විතර පිරිහිච්ච පිරිසක්. ඒ බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේ 13 වහන්සේලා පවා බුද්ධ අධිෂ්ඨානයෙන් පවතින අවුරුදු 5000ක් කල් යනකම් විතරයි කියලා. දැන් මේ 13 වහන්සේලාත් පිරිනිවන් පාලා තව අවුරුදු 200ක් යනකොට අර 20 ආයුෂත් අඩු වෙලා 10ට බහිනවා. අපි මේ ඉන්න 4 වෙනි අන්තක්කල්ප විනාශය ගැන අපේ බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ පෙන්නනවා චක්‍රවර්ති සීහනාද කියලා සූත්‍රයක. මේ 4 වෙනි අන්තක්කල්ප විනාශ වෙන විස්තරයක් තියෙනවා, දීර්ඝ විස්තරයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් පහළට පිරිහෙනකොට මිනිස්සු තුල බලවත්ව කෙලෙස් 3ක් වැඩෙනවා කියලා. අධර්ම රාගයයි, විෂම ලෝභයයි, මිත්‍යා ධර්මයයි. මේ කෙලෙස් වර්ධනය වෙනකොට මිනිස්සු අකුසල් වලින් විකෘති වෙලා, කෙලෙස් වලින් විකෘති වෙලා සත්තුන්ට අන්තයි කියන. එළුවෝ, බල්ලෝ, බලල්ලෝ, තිරිසන් වගේ මිනිස්සු කියන ලෝකේ ඒ වෙනකොට අනාගතේ ඉතිරි වෙන්නේ. එතකොට එවැනි කාලයකට තමයි අපි මේ යන්නේ. තිරිසන් වගේ විකෘති සත්තු තමයි අනාගත ලෝකේ ඉන්නේ. එතකොට මිනිස් ආයුෂ අවුරුදු 10 වෙනකොට මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ, තිරිසන්නු වගේ, රාගයේ සත්තු වගේ හැසිරෙනවා කියන. ද්වේෂය නිසා එකිනෙකා ලේ පිපාසයෙන් මරා ගන්නවා කියන. ඒ වෙනකොට මිනිස් ආයුෂ අවුරුදු 10 වෙනකොට කුසල් කියපු වචනයක්වත් අහපු කෙනෙක් ලෝකෙ ඉතිරි වෙන්නේ නැහැ කියන. එතකොට පේනවා එහෙනම් ධර්මයේ තියා කුසල් කියන වචනයක්වත් අහපු කෙනෙක්වත් නැහැ කියනවා මේ කාලේ ලෝකේ. මේ මිනිස්සුන්ගේ අකුසල් බලවත් වෙනකොට අන්තක්කල්ප විනාශේ ලකුණු පහළ වෙනවා. ඒ ලකුණු පහළ වෙනකොට ඊට පෙර දේවතාවරු මිනිස් වෙස්ෙන් විලාප දීගෙන මිනිස්සු අතර කියාගෙන යනවා කියනවා තව මෙපමණ කාලයක් ගිය තැන මහා වර්ෂාවක් ඇදහැලෙන ලකුණු පහළ වෙනවා. මේකට කියන්නේ මුර්ග සංවර්ෂාව. මේකෙන් තෙමෙන්න එපා. තනි තනියෙන් ගිහිල්ලා හැංගෙන්න තැන් හොයාගෙන හැංගියල්ලා. තනියෙන් හැංගුණොත් බේරෙන්න පුළුවන්. සතියක් එක දිගට වහිනවා. සතියක් ආහාර අරගෙන ගිහිල්ලා හැංගෙන්න කියන. හැබැයි ඒ වෙනකොට පින්පව් කර්ම කර්මඵල විශ්වාස නොකරන බලවත් මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තියෙන නිසා පිළිගන්න අය ඉතුරු වෙන්නේ ටික දෙනයි කියන. නිකං හරි අපි ඕකේ ඇත්තක් තියෙන්න පුළුවන් ගිහිල්ලා හැංගියල්ලා යමල්ලා කියලා හැංගෙන්න යන්නේ කීප දෙනයි කියන. අනිත් අය කියන අයටත් බනිනවා කියන.
මේ සත්වයන්ගේ විනාශයට මුර්ගසම් වර්ෂාව වැටෙනකොට එකිනෙකා කෙලෙස් වලින් විකෘති වෙලා ලේ පිපාසාවෙන් මරාගෙන දින 7ක් යනකොට ලෝකෙම මිනිස්සු මරාගෙන ලේ විලක් වෙනවා කියන. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි මේක ධර්මතාවය. අර 4 වෙනි අන්තක්කල්ප විනාශ වෙන්නේ සත්ත අන්තක්කල්ප විනාශය. තනියෙන් හැංගෙන්න කියන්නේ ඒකයි. දෙන්නෙක් එකට හැංගුණොත් එක්කෙනෙකුට අනිත් කෙනා මරණ සිතුවිලි පහළ වෙනවා කියන. තනි තනියෙන් හැංගිච්ච ටික දෙනෙක් ජීවිත බේරගන්න. අන්නේ බේරගත් අයගෙන් පටන් ගන්නේ ඊළඟ අන්තක්කල්පය. ඒ කියන්නේ මහා බද්ද කල්පේ 5 වෙනි අන්තක්කල්පය. දැන් අපි ඊළඟ අන්තක්කල්පය ගැන චුට්ටක් තේරුම් ගමු. මේ අපි ඉන්නේ 4 වෙනි අන්තක්කල්පේ මිනිස් ආයුෂ අවුරුදු 100නුත් 15ට බැහැපු අන්තක්කල්ප විනාශේ ළඟ තමයි ඔබත් මමත් දැන් මේ ඉන්නේ. තව අවුරුදු 2600ක් 700ක් යනකොට ওই කියන විනාශේ අපිට මුහුණ දෙන්න වෙනවා. අන්තක්කල්ප විනාශේ. එතනින් ජීවිත බේරෙන අයගෙන් ටික ටික ආයුෂ වැඩි වෙලා ආයෙමත් 5 වෙනි අන්තක්කල්පේ අවුරුදු අසංඛේයයටම වැඩි වෙනවා කියන. අර පෙර අන්තක්කල්ප වල වගේ. එහෙම අසංඛේයයට වැඩි වෙලා එතන ඉඳන් ආයුෂ අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 80000 වෙනකොට 5 වෙනි අන්තක්කල්පේ ඒ වෙනකොට මනුස්ස ලෝකේ පාලනය කරන්නේ ওই දීර්ඝ ආයුෂ ඇති කාලේ ලෝකේ පාලනය කරන්නේ මේ වගේ රජවරු නෙමෙයි. සක්විති රජවරු කියනවා මේ කාලවල ලෝකේ පහළ වෙන්නේ. මොකද මිනිස්සු බොහෝම පින්වන්තයි. බොහෝම ගුණධර්ම තියෙනවා කියනවා දීර්ඝ ආයුෂ ඇති කාලවල. සාමාන්‍ය මිනිස්යන්ට පවා අහසින් යන්න පුළුවන් පුණ්‍ය ඉරදි පිහිටනවා කියන්නේ. සිවුරංග සේනා පිරිවරාගෙන අහසින් ගිහිල්ලා ලෝකෙම පාලනය කරන සංක කියලා සක්විති රජ කෙනෙක්. ඊළඟ අන්තක්කල්පේ 5 වෙනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80000 වෙනකොට සංක කියන සක්විති රජුරු කියන ලෝකේ පාලනය කරන්නේ. අන්නේ සංක කියන සක්විති රජුරුවන්ගේ අග්‍ර පුරෝහිත බමුණා තමයි සුබ්‍රහ්ම බ්‍රාහ්මණතුමා. දේවිය තමයි බ්‍රහ්මවතී දේවී. අන්නේ දෙන්නට දාව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දාට පහළ වෙන්නේ. එතකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 80000ක් කියන. මේ විස්තරේ තියෙන්නේ නිකන් අපිට අද හිතා ගන්න බෑ. මොකද අපි ඉන්නේ ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිච්ච තැනක. අවුරුදු 80000ක ආයුෂක් ගැන අපිට නිකන් හිතෙන්නේ බොරු කියලා. සිහිනයක් වගේ නිකන්. සුරංගනා කතා කියලා හිතෙන්නේ. හැබැයි දේශනාවේ විස්තර වෙනවා මහණෙනි ඒ කාලේ ලෝකේම බොහොම දිව්‍ය ලෝකවලට වඩා සැප බහුල කාලයක් කියන. සංක කියන සක්විති රජුරු අහසින් ගිහිල්ලා ලෝකේටම පංචශීලෙන් අනුශාසනා කරන කාලයක්. එවැනි කාලෙක සුබ්‍රහ්ම බ්‍රාහ්මණතුමාට බ්‍රහ්මවතී දේවියට දාව පහළ වෙනවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු 18000ක් ගිහි ජීවිතය ගත කරනවා. තමන්ගේ දේවිය චන්ද්‍රමුඛී බිසව බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරන දවසේ සතර පෙරනිමිති දැකලා ඒ වෙනකොට ශක්‍ර දෙවියන් නිසා තමයි ඒවා පේන්න සලස්සන්නේ. තමන්ගේ දේවිය පුතා බිහි කරපු දවසේ බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරපු දවසේ අභිනිෂ්ක්‍රමණය කරනවා. හැබැයි කැලේකට නෙමෙයි. මාලිගාවෙම උඩුමහල් තලයට තමයි යන්නේ දුෂ්කර ක්‍රියා කරන්නේ. අපිට අභිනිෂ්ක්‍රමණය කරපු ගමන් අපිට මතක් වෙන්නේ වචනේ කියපු ගමන් ඔක්කොම මාලිගා අතහැරලා කැලේට ගිහිලා නේ දුක් විඳින්න නැති කියලා. පින්වතුනි ආයුෂ අඩුම කාලේ තමයි මේ තරම් දුකක් විඳින්න සිද්ධ වුණේ. කෙලෙස් බහුල කාලයක්. අපේ බුදුරජාණන් වහන්සේ තමයි මෙච්චර දුෂ්කර ක්‍රියා කරලා තියෙන්නේ. ඔබ බලන්න පෙර පහළ වෙච්ච ඔය අනෙක් බුදුරජාණන් වහන්සේලා 820 බුදුවරු, 120 බුදුවරු ඔය හැම බුදු කෙනෙක්ගෙම දුෂ්කර ක්‍රියා කාලය ගැන ඔබ හොයලා බලන්න. උපරිම මාස 3යි, මාස 6යි, මාසයයි, සතියයි දෙකයි දුෂ්කර ක්‍රියා කරලා තියෙන්නේ. මිනිස් ආයුෂ අවුරුදු 80000 කාලේ අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුහාඳුරෝ සතියයි කියන දුෂ්කර ක්‍රියා කරන්නේ. මාලිගාවෙම උඩුමහල් තලයට වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරන. ඒ සතිය අවසන් වෙනකොට තමන්ගේ දේවිය චන්ද්‍රමුඛී බිසවම කිරිපිඩු හදාගෙන ඇවිල්ලා උඩුමහලේදී කිරිපිඩු පූජාව කරනවා. ඒ කිරිපිඩු වළඳලා මහා බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා අටපිරිකරක් පූජා කරනවා. මේ අටපිරිකර පිළි අරගෙන සිවුරු පිරිකර දරාගෙන කෙස් වැටිය කපලා අහසට විසි කරලා අහසින්මයි කියනවා බෝමුලට වඩින්නේ වජිරාසනේ ළඟට. එහෙම වඩිනකොට අහසෙන් වඩින ගමන දැකලම
වසවර්ති මාරයා බයේ එතනම පැනලා යනවා කියනවා. අහසෙදිම මගහැරලා යනවා මාරයා. මාර පරාජය කියන්නේ ඒක. දැන් බලන්න අපේ බුදුහාඳුරන්ට මාරයා කොච්චර කරදර කරාද කියලා. වජිරාසනයේ වැඩ ඉන්නකොට දසබිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරි මේකලා කියන ඇතුපිට නැගලා ඇවිල්ලා කොච්චරනම් හිරිහැර කරන්න හැදුවද. ආයුධ වර්ෂාවල් ගල් වර්ෂාවල් හෙන පුපුරනවා වගේ ගස් කඩාගෙන වැටෙනවා වගේ භයානක ශබ්ද ඇති කර කර වහාම ඔතනින් නැගිටින්න කියලා තර්ජනය කර කර උත්සාහ කරා. හැබැයි අනාගතේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අහසින්ම වජිරාසනයේ ළඟට වඩිනකොට උන්වහන්සේන ගමන වළක්වන්න හදන මාරයා අහසෙදීම පැරදිලා පලා යනවා කියලා. උන්වහන්සේ වජිරාසනයේ මත වැඩ ඉඳලා පෙර බුදුවරු වගේ ආනාපාන සති භාවනාවෙන් රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවෙනි යාමේ චතුූපාත ඥානෙ, තුන්වෙනි යාමේ පටිච්ච සම්පාද විමසලා අවසන් වෙනකොටම හිමිදිරි උදෑසන අරුණෝදය සමගම කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ওই විදිහට. දැන් ඔන්න හිතන්න, දැන් ඔබට මේ කියලා දුන්නේ මේ මහා බද්ද කල්පේ පළවෙනි අන්තක් කල්පේ කකුසඳ බුදුහාඳුරු, දෙවනි අන්තක් කල්පේ කෝණාගමන බුදුහාඳුරු, තුන්වෙනි අන්තක් කල්පේ කාශ්‍යප බුදුහාඳුරු, හතරවෙනි අන්තක් කල්පේ අඩුම ආයුෂක් තිබ්බ හරිය තමයි අපේ ගෞතම බුදුහාඳුරු පහළ වුණේ. ඊළඟට පස්වෙනි අන්තක් කල්පේ මෛත්‍රී බුදුහාඳුරු. එතනින් පස්සේ බුද්ධ ශූන්‍යව අන්තක් කල්ප 59ක් යනවා. මොකද මහා කල්පයකට අන්තක් කල්ප 64ක් තියෙනවා. එතකොට පළවෙනි අන්තක් කල්ප පහේ තමයි කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම මෛත්‍රී කියන බුදුරු පස් නම පහළ වෙන්නේ. ඊට පස්සේ අන්තක් කල්ප 59ක්ම බුද්ධ ශූන්‍යව අර විදිහට අසංකීයට වැඩි වෙනවා, අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා, විනාශ වෙනවා. ආයිතුරු වෙන අයගෙන් ආවිෂ වැඩි වෙලා අසංකීයට වැඩි වෙන ওই විදිහට අන්තක් කල්ප 59ක් යනවා. ගිහිල්ලා එතනින් පස්සේ තියෙන්නේ මේ මහා බද්ද කල්පේ විනාශ වෙමින් පවතින අන්තක් කල්ප 64. ඊට පස්සේ තියෙන්නේ විනාශ වෙලා පවතින අන්තක් කල්ප 64. ඊට පස්සේ තියෙන්නේ ආයමත් සකස් වෙමින් පවතින අන්තක් කල්ප 64. ඔය විදිහට අන්තක් කල්ප 64 ඒවා හතරම අවසන් වෙච්ච තැන තමයි මේ මහා බද්ද කල්පය කියන මහා කල්පය ඉවර වෙන්නේ. එතනින් එහාට තව විශ්වයේ කල්ප කීයක් බුද්ධ ශූන්‍යද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. අනාගත මෛත්‍රී බුදුහාඳුරු තමයි අනාගතයේ බුද්ධ ශූන්‍ය කල්ප ගැන පෙන්නන්නේ. එහෙමනම් අපිට පේනවා අපි මේ ජීවත් වෙන්නේ භයානකම කාලයක. මේ විශ්වය තුල භයානකම කාලයක්. හැබැයි අපිට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහිච්ච තැනක ඉඳන් හරි යන්තම් බණපදයක් අහන්න පිනක් තිබ්බා. ඒ නිසා මේ විශ්වය තුල බුදු කෙනෙක්ගේ බුද්ධ කියන වචනේ පවා අහන්න ලැබෙන එක ඉතාම දුර්ලභයි. එවැනි දුර්ලභ බුදු කෙනෙක්ගේ බුද්ධ වචනයක් බණපදයක් අහන්න ලැබෙන වෙලාවේ ඔබ ලෝකෙ කොහේ හිටියත් ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. අප්‍රමාදී වෙන්න. සද්ධාව දියුණු කරගන්න. සීල ගුණ දහම් රකින්න. අපාය බය දකින්න. මරණ සතිය වඩන්න. අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ඉතින් ඔබ හැම දිනාටම අද මේ කල්ප විග්‍රහයත් එක්ක අටවිසි බුදුවරු, සූවිසි බුදුහාමුදුරුවෝ, සත්බුදුවරු, ඒ වගේ මහා කල්පයේ තුල බුදුවරුන්ගේ පහළ වෙච්ච ආකාරයේ බුද්ධ ශූන්‍ය කල්පවල ස්වභාවයත් සංසාර බයත් ගැනයි ඔබට මේ දේශනාවේදී විස්තර කරලා දුන්නේ. ඉතින් මේ ධර්මානුශාසනාවෙන් ඔබ හැම දිනාටම අප්‍රමාදීව ධර්මයේම දියුණු කරගන්න වීරිය, නුවණ, ශක්තිය, හැකියාව, වාසනාවම ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම සියලු දෙවියෝ සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔබ වන්දනා කරගන්න හැම දිනාම අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.